සිනිදු සුවැති සලු සිරසින් හැරදා රූවිලි මට රැකි පිළිගත පලදා දෙවියන් රුව දක්නට හැක්කේ කුටිය තුල රඟුළු ලාගෙන ගයන ගීතිකා යදිනයා එවියන් හට නැසේ දෙවියන් හට ලොව කොටට සුවදින් වැලකී ගත නැගිලාදිය සුවදින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ කුටිය තුල රඟුළු ලාගෙන ගයන ගීතිකා යදිනයා දෙවියන් හට නැසේ දෙවියන් හට ලොව කොටට සිනිදු සුවැති සලු සිරසින් හැරදා රූවිලි මට රැකි පිළිගත පලදා දෙවියන් රුව දක්නට හැක්කේ කුටිය තුල රඟුළු ලාගෙන ගයන ගීතිකා යදිනයා එවියන් හට නැසේ දෙවියන් හට නැසේ
අපිට මේ මොඩ බෝඩ් එක ලයින් එක අරගෙන අපි ඒක සාර්ථකයි. ඒක මොකද මේ ලයින් එකක් තියෙනවා ලංකාවට. මේන් ඩෝර් එක යන්නේ කිලෝමීටරයක් අපි මට හරි කිලෝමීටරයක්. මේ දැන් මොකද දැන් අනිත් කටියත් එන්නේ නැති පරිච්ඡේද ගොඩක්ම දැන් අපි වතුර නැති දවසකට අපි බකට් එකක් උස්සගෙන ආපහු පල්ලයට එන්න ඕනේ පල්ලයට යන ආපහු උස්සගෙන ගෙනියන්න ඕනේ. මේ ප්‍රශ්නයක් තියෙනවා අනිත් එක දැන් මෙතන සාමාන්‍ය පොළොවේ ඉන්නවා ඒගොල්ලන් ඉඳලා ඒ වතුර පැත්ත තමයි ගොඩක් යන්නේ. ඒ වගේ අධිකාරිකමක් තියෙනවනේ. ඔව්. අපි දැන් මේකේ අපේ වතුර අධිකාරිකමත් එක්ක අපි සමීපේ කටයුතු කරනවා. ඒ අදාළ කරන දේවල් අමාත්‍ය ඒ කියන්නේ මේ ගම්බැහි ඉහළම තැනට ගිහින් තියෙන්නේ. කියන්නේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකට වෙනකම්ම ගිහින් තියෙන්නේ ඉන්නේ. නමුත් අපේ රාජ්‍ය පැත්තෙන් ඒකට ඉක්මන් මේක කරමු. ඔව් ඒ වගේම සර් දැන් අපිට මේ ඒ පීඩා පිළියෙත් එක්කම අපි සේවා පිළිසකට දිලමක් ඉල්ලලා තියෙන්නේ. ඔව්. ඒ කටයුත්තත් ඉක්මනට දැන් ඒක තමයි අපි අත්‍තරම දැන් ඔයා ඔය සේවා පිළිසිදු කිව්වම අත්‍තරම සමන්න අපිට කතා කරලා සමන්න විතර මේ ප්‍රශ්නේ විතරක් කතා කරනවා නේද? දාලා තියෙන ඒකට තව සප්ලයි එකක් දීලා නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ට දැන් සාමාන්‍ය ටිකක් කියලා ඒගොල්ලන්ට ඒමවත් ඉඩක් නැහැ. සතියක් විතර බෑවුවොත් ඒක තමයි දාලා තියෙන බටක් දාලා බට දාලා වතුරාල ටැංක් උඩ දාලා ඒක දාලා තියෙන්නේ. ඒත් ඒක තමයි එහෙමද කරේ? ඒකම බලන්න. කම්මැත් ප්‍රොජෙක්ට් එකේ දැන් කරලා ඒක කරලා දැන් අවුරුද්දක් විතර ඒකේ බට් ටික උඩ දාලා තව ඒක වතුර ඒ ලයින් එක ඒක දන්නේ නැති එක කරේ මොකද කියලා. කම්මැත් අපි කම්මැත් ඒකත් මේ ඒකේ දැන් අවුරුද්දක් විතර අදලා අදලා තියෙනවා තව ඒක වතුර හැම මාත්‍යංශෙම නිලධාරී ෆීල්ඩ් කෙනෙක් ඉන්නවා. අපි දැන් වස්තේට 3 දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ හැමදාම ඒගොල්ලෝ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඒගොල්ලන් මෙතන කිව්වට බොහෝ දුරට ලැබෙන අපිට ඒ කියන්නේ සර් තම සත්‍යයෙන් දැන් අපි පළමු නිලධාරී කෙනෙක් ළමයින් වැඩ කරන් කියන්නේ නෑ ඇත්තට මේක දැන් අපි දැන් මේමයි. අපි දැන් මේක ඍජු සම්බන්ධකමක් හදාගන්න දෙන්නේ. දැන් මේක අලෙතරාගේ නෑ අපි නිලධාරීන්ට හම්බුනේ නැත්නම් අපි ඉදිරියට ඔගොල්ලෝ කියන විදියට ඉස්සරහට කියන්න දෙන්න එපා අපිට අනේ මේක සරසවියෙන් මහ පොළවට මෝගන් වත්තේ උඩ ඉඳලා මෝගන් වත්තේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. මේත් එක්ක අපි දිනමින මාධ්‍යවේදියෙක් ඉන්නවා. දිනමිනත් ෆීචර් එකේ මේකේ ගහනමයි කියලා අපේ මාධ්‍යවේදියෝ කියනවා. කොහොම වෙතත් ගැහිල්ල කොහොම වෙතත් මේ පාරවල් වලින් ගහපු ගණන් නම් අපරිමිතයි කියලා හිතෙනවා. මේ ගහපු ගැහිල්ල කොහොමද කියලා බලලා ඒ ගහපු ගැහිල්ල ගැන කතා කරන්න නෙවෙයි. මේ කැඩිලා තියෙන පාරවල් ටික හදලා මේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. මට රැකී පිළිගත පළදා